12 මේකම දියු. ඔයා හරි ස්ලෝ ඈ. ඔය නැති වෙන්නේ ඔයාට අවුරුද්දකට ගන්න තියෙන අඳුන්නේ. ඔයාලගේ දාන ස්ට්‍රේස්. හරියට වෙලා 12:30යි. දැන් ආයි ඉතින් අල්ලන්න මේ ඔයාට අලුත් දැන්නුවා. ඔය දෙක එකක් තෝරන්න. යනවා එනම් වෙන වැඩක් කරන්න. වෙන වැඩක් කරන්න යනවා. ඔයා තීරණය කරන්න ඔයාට කෑම හදන්න ඕනේ ගෙදර ඉඳගෙන නැත්නම් shopping යන්නද? හරිද? වෙන කෙල්ලොන් shopping යන් එම ඇවුවම කෙලින්ම කියන්නේ shopping යන්න කියලා. මේ මම ඇත්තටම ඇඳුම්ගේ නෙමෙයි මට මේ කෑම හදා ගන්න ඕනේ. ස්ට්‍රෙස් වෙන දෙයක් තමයි shopping. රේදි කඩවල වලට ගියොත් එහෙනම් මට ඔළුව ගැක්කුව හැදෙනවා. හරිද? දැන් මම මේ පාරේ හිතාගත්ත ක්‍රමය පැය භාගයක් ඇතුළත එවන්ජිර දෙනවා ඕන තරම් ඇඳුමක් ගන්න. හැබැයි පැය භාගයයි. මේ බිස්කට් පුඩින් එක හදලා ඉවර වෙලා යනවා. අයියෝ ආයි බිස්කට් පුඩින් එක. හරි මේක හදලා ඉවර වෙලා යනවා. නැත්තම් ආයි වෙලාවක් හම් වෙන්නේ නැහැ නේද? දැන් මෙයාම තමයි කීකීට ඇඳුම් ගන්න යන්න ඕනෙම කීකිය. එතකොට අපි බලමු එවන්ජි පැය භාගයෙන් ඇඳුම් කොච්චරක් ගන්නවද? ෆිට ඔන් කරලාද? නෑ ෆිට ඔන් කරන්න ගත්තොත් තාත් දැනන්නේ මට ආයි එන්න ඕනේ. නෑ ෆිට ඔන් කරන වෙලාව නැතුව පැය භාගයක් යනවා. මොකක්ද ලස්සනයි? මේක රෙඩ් වගේ තිබ්බද ලස්සනයි. ඔයා තැඹිලි දාන්න ඉන්න රෙඩ්. මම රෙඩ්. දැන් වෙන කෙල්ලෙක්ට නිකන් හරි ඕම chance එකක් දුන්නොත් එහෙම දඩ බඩ ගහලා ගන්නවා. අනේ බලන්න මෙයාට අවශ්‍ය දෙවිත් දැන් මෙයාට දුන්නාන් පස්සේ මෙයා අනේ කමන්න එකක් ඇති කියලා. ඉන්නේ ළමයා හම්බුනට පස්සේ ගන්න. මං ගන්න පාටින් අඳින්න බැරිද? සුබ නැගත සුබ වර්ණය රතු. ඒක ලස්සනයි. මන්න හිතා ගන්න බෑ. දෙකම ගන්න. දෙකම හරි ඔක. හරි. ඉතින් මේක රසන නෑ. ඔක? අන්න ඒක ලස්සනයි. ඒක ලස්සනයි. ෆිට ඔන් කරන ටයිම් එකකින් නෑ නේද? නෑ. ඇඩ් වෙනවද? ෆිට ඔන් කරන ටයිම් එකත් වැදගත්. මේ මසාලා ඉතින් හරිද? ඔය සයිස් එක වදන්න. ඉන්ගලගේ නැත්නම් ෆිට ඔන් කරන ටයිම් එකට පොලි වෙන්න කිව්වොත් එහෙම දවසක් විතර යනවා. නෑ නෑ ෆිට ඔන් කරන වල නෑ. බෑ වෙලා යනවා ෆිට ඔන් ටු. වෙලාවගේ හරි. නිකන් මගෙන් ආන්න එපා. ගන්නද කියලා මගෙන් ආන්න එපා. හරිද? ඔයාට ටයිම් එක දීලා තියෙන්නේ. නෑ නෑ. ඔයාට ටයිම් එක දීලා තියෙන්නේ ඔයාට කැමති ඒවා ගන්න කියලා. ඉවරයි මං ඉවරයි. මේක එක්සෙල් වගේ නැද්ද? මේ තියන්නේ විතරයිනේ. මේ දන්නවද මේ ගොඩලොම මේක ඩබල් එක්සෙල්. හරි නෑ. දොලයි දසේ. ඔයා තෝරන වෙලාවක් ගන්න ඒක තප්පරයක් ගානේ වටිනවා වෙයි ඈ. ඔයාට දෙන්නම් තව විනාඩි 14ක්. ඉතින් දැන් තෝරන්නෙත් නැහැ කෙලින්ම දෙක ගන්න. ඉතින් බෑ. මට දැන් මේ ලුංගියේ බ්ලවුස් එක. ලුංගියේ බ්ලවුස් එක. ඕකේ. කොච්චර තියෙනවද? 12:17යි. මට මේකේ රසද මම මේක බලන් ආවේ හරිද? ඒක ලස්සනයි. ඒක ලස්සනයි. ලස්සනයි. ෆිට ඔන් කරන ටයිම් එක අයින් කරනවද? ෆිට ඔන් කරන ටයිම් එක දැන් මෙමය. බෑ. ෆිට ඔන් කරන ටයිම් එක දැන් මොන්නේ අපේ ගානක් මේ කල්ලක. මේ වගේ සයිස් එක දන්නේ මේකයි. දැන් කීයක් විතර අරන් තියෙනවද? මට අවශ්‍ය ටික මම ගත්තා. ලුංගිස කිට් එකයි කිරි උතුරන්න ගෙදර අඳින එකයි. දැන් අපි අවුරුද්දට අඳින්නේ මොකද්ද? ඒක ගත? ඒක තමයි රතු පාට එක. රතු පාට එක ගත? ඒක හොඳයිනේ. මම ඇඳගෙන ඉක වගේ නේදනවා. ඒක
අන්න ඒක ලස්සනයි. මේක ලස්සනයි. තව විනාඩි 5යි. මේක දාගන්න. තව විනාඩි 5යි. තීරණය ඔබ සතුයි. ටී-ෂර්ට් එකක් ගන්න. ඕන එක. ඔයාට පැය භාගයක් තියෙනවා. ඒ පැය භාගය ඔයාට ඕන. බෑනේ සුබ වර්ණය ඇවිල්ලා රතු. ගත්ත ගවුම දැන් ඇඳන් ඉන්නේ. ඔව් මේ අම්මයි මේකම දියු. කොහොමද? මොකද්ද? ඔක ගන්න. නැති. දන්. මේක ලස්සනයි. ගන්න. ඒක ලස්සනයි. ඇත්තටම ලස්සනයි. නේ. ඒක සෙට් ඈ. බලන්න එපා ඉතින්. ඔයගේ සයිස් එක දන්නවනේ කීයද කියලා? සයිස් එක මොකද්ද? ටික් 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 ටික්. තව විනාඩි 4ක් වේද? ඒක හොඳයි. මේක. ඔයා හරි ස්ලෝ ඈ. හරි. ඔය නැති වෙන්නේ ඔයාට අවුරුද්දකට ගන්න තියෙන අඳුම් නේ. ඒක ලස්සනයි. ඇයි? ඇත්තටම නේ? ඒක නම් ලස්සනයි. බුරු ගන්න ඕනේ මාරම ලස්සනයි. ඒක පට්ට රුක්කයක් තියෙන්නේ. මේක ලස්සනයි, ඔක ලස්සනයි ඇත්තටම. ලස්සනයි. දෙකම ලස්සනයි. මම කියන්නේ දෙකම ගන්න කියලා. ආ ඒක ලස්සනයි. මොළ පාටේ දාලා. තව අන්තිම විනාඩිය. හරි මේ දෙකෙන් කරගන්නවා මේ දෙකෙන් කරගන්නවා. කොපෙන්න කරන්නම් මගෙන් ආනෝ නම් මං කියන්නේ මෙන්න මේක ගන්න කියලා. මොකද අර මේකේ පොට පාදයිනේ. නේ මට රෝස් පාට. තව වෙලා තියෙනවා ඕනනම් තව තප්පර 30ක් තියෙනවා. තප්පරතිය. තප්පර 30යි. තීරණයේ ඔබ සතුයි. නේ. ඕකේ. හරි දැන් ඕකෙන් පස්සේ ආයි වට ගන්න දෙයක් නැහැ. මොකද දැන් වෙලා ඉවරයි. දැන් හරියටම වෙලා 12:30යි. දැන් ආයි ඉතින් අල්ලන්න මේ වට අලුත් දැන්නුවා. ඔය දෙක එකක් තෝරන්න. Okay? Final decision? ඔව්. Lock answer B. මේ මෙතඩ් එක යූස් කරන්න ඕනේ ගැල්ලමත් එක්ක කඩේට. හරිද? පැය භාගයක් දීලා කැමතිව තෝරගන්න දුන්නාන් පස්සේ ඉක්මනට ගෙදර යන්න ඕනේ. ඔයාලා හොවෙන්න මම පැය වාගේ ඉන්නේ අතර හරියට පැය භාගය. පැය භාගයෙන් ඇඳුම් ගන්න විදිය තමයි මම මේ කියලා දුන්නේ. වෙනදාට ඉතින් පැය දෙකක් එහෙම යනවනේ පැය දෙක තුනක් විතර. Tag me later. ඔයාලට පැය වාගේ දෙන්න ගන්න. මම නම් ඇත්තටම මට පැය භාගයක් කියන්නේ මට උන්නම් විනාඩි 5ක්. විනාඩි 5. හරි විනාඩි 5ක් මට කවුන්ට් කරනවා විනාඩි 5න්. අම්මෝ මට නම් තෝරන්න බෑනේ. නෑ. මේ වගේ දාන ස්ට්‍රෙස්. ඒක මොකද කියන්නේ මගේ කොණ්ඩේ මෙහෙම ලස්සනයි. ලස්සනයි. ඔය කැප් එක ගලවන්නේ නෑ. මේක තව එකක් බලන්න ඒක ලස්සනයි. ඒක ලස්සනයි. ඊ අර ඒකට අර වගේ ෂර්ට් එක ලස්සනයිනේ. ඔව්. මේක ලස්සනයි. මේක ඉතින් මේ පැත්තට දාන්න. පැත්තේ යන්කෝ. මේක අපිට ඕන කණට අදින්න පුළුවන්. ඔව් නේ. නෑ ඇත්තද? මේකේ සයිස් දෙම නැහැ නේද? නෑ සාරම්නේ. ඔයාගේ කියනවා මේ ඉගෙන. නෝ විනාඩි 5යි වා කිව්වේ ආ. මට විනාඩි 5ක් ඇත්තටම කො? විනාඩි 5ක් වැඩි. ඉතින් මේ කරානේ. මේකයි. ඔය දෙකද ගන්නෙ? ඈ? බල නිකන් උඩින් ඇතුළට දාලා නෑ මේකේ සයිස් එකම නෑ. නිකන් ඇයි ගැටේ ගහන්න බැරි වුණා? සරමෙද? කට්ටක් එකම සයිස් නෑ, ඒව සයිසස් නෑ. නිකන් ඔය එක කැඳලා බෑ. මට විනාඩි කොච්චරක් තියෙනවද?
ඉවරයි. ඉවරයි වගේ විනාඩි 5 ඉවරයි. තාල බොර රාට තාල උදේ හව කන්නේ සිංහල